ඔබ සැමට ජේසු පීඨයි ස්වර්ග රාජ්‍ය සොයන කෙනෙක් මුලින්ම තේරුම් ගත යුතු කාරණාවක් තමයි ජේසුස් වහන්සේ ඉගැන්වුවෙත් ගෝලියෝ ප්‍රේරිතයෝ ඉගැන්වුවෙත් කතා කළෙත් ලිව්වෙත් ආත්මික දේ මිසක් අලුත් ගිවිසුමේ තියෙන්නේ මේ ලෝකයේ දේවල් උරුම කරගන්න මේ ලෝකයේ දේවල් අර උරුම කරගෙන වැජෙන මාර්ගයක් නෙමෙයි කියලා. මේ ගැන කතා කරද්දී එක වචනයක් පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්න වෙනවා මෙතන ඉස්සරහට යන්න ඉස්සෙල්ලා. බයිබලයේ ගොඩක් තැන්වල තියෙනවා භක්තිවන්තකම කියලා වචනයක්. ඒ වචනේ ට්‍රාන්ස්ලේෂන් එක වැරදි. ඒ හැම තැනකම තියෙන්න ඕනේ godliness ඒ කියන්නේ දේව ස්වභාවය කියන එකයි. මොකද භක්තිවන්තකම කියන වචනය භක්තිවන්තකම අපිට මවාපා ගන්න පුළුවන් දෙයක්. පිටින් බොරුවට පෙන්නගෙන රඟපාන්න පුළුවන් දෙයක්. නමුත් දේව ස්වභාවය කියන එක අපේ අතුලාන්තයේ පවත්වාගෙන යන එකක්. ඒක පිටට බොරුවට පෙන්වන්න බෑ. හරි? ඉතින් මම ඔබට කියනවා අලුත් ගිවිසුම මුළුමනින්ම කතා කරන්න ජේසුස් වහන්සේට ප්‍රසන්න වූ මිනිසෙක්, දේව ස්වභාවයේ දරන මිනිසෙක් ගොඩනැගීම සහ ස්වර්ග රාජ්‍යයේ බලාපොරොත්තුෙන් ජීවත් වීම ගැන පමණයි. මේ ලෝකයේ දේවල් දෙනවා කියලා තියෙන්නේ රාජ්‍ය ධර්මශ්‍රකමත් සෙව්වට පස්සේ. හරි? ඒතර දේව ස්වභාවයට මිනිස්සෙක් ගොඩනගන්නේ කොහොමද? සතිර සැරයක් নমස්කාරයකට ගිහිල්ලා ඒ කියන්නේ පල්ලි ගිහිල්ලා දසෙන් එක දීලා පල්ලි හදලා මේ පාස්ටර්ලාට සල්ලි දීලා කණ්ඩ දීලා එහෙම කරලා කවදාවත් සම්පූර්ණ මිනිස්සයා දේව ස්වභාවයට ගොඩනගෙන මිනිස්සෙක් ගොඩනගන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයේ මිනිස්සෙක් ගොඩනගෙනවා කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. එපිස පොතේ 4:12 කියලා තියෙනවා. සිංහලෙන් ලියලා තියෙන එතනත් වැරදියට සම්පූර්ණ පුරුෂකමටක් කියලායි. නමුත් හරි වචනේ perfect man සම්පූර්ණ මනුෂ්‍යයා. යේසුස් වහන්සේගේ ස්වරූපයට ගොඩනගෙන සම්පූර්ණ මනුෂ්‍යයා. ඉතින් අපි නිකන් බලමු මේ සම්පූර්ණ මනුෂ්‍යයා මේ හැසිරෙන විදිය. සම්පූර්ණ මනුෂ්‍යයා ගොඩනගුණ නම් ඔබගේ අතුලාන්තයේ ඉන්න මම කියන කෙනා ඔය සමහර වෙලාවට තරහා ගියාම මමත් මිනිස්සෙක්නේ කියලා කියන්නේ. අන්න එහෙම කියන්නේ නැහැ. කියන්න වෙන්නේ නැහැ. සම්පූර්ණ මනුෂ්‍යයා ගොඩනගුණා නම් එයා පලිගන්න ස්වරූපයෙන් හැසිරෙන්නෙත් නැහැ. හිත රිදිලා තරහා ගිහිල්ලා පලිගන්න ශාප කරන ස්වභාවයට හැරෙන්නේ නැහැ. සම්පූර්ණ මනුෂ්‍යයා එහෙම නෙමෙයි. ඉතින් නිකන් මෙන්න මේ දේවල් ටික හිතලා බලමු. මම නිකන් උදාහරණ ටිකක් කියන්නම්. ඔබට යම් ලාභයක් ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් එහෙම ඔබට දැක්කම ඔබ හැසිරෙන්නේ කොහොමද? ඔබට යම් පාඩුවක් වෙන්න යනවා වගේ තේරුණාම ඔබ කොහොමද හැසිරෙන්නේ? හරි? ඔබව කවුරු හරි වැරදිකාරයෙක් කරනවා වගේ තේරුනොත් ඔබ කොහොමද හැසිරෙන්නේ? ඔබේ කටේ හයිය, උපාය මාර්ග ඔය නොයෙකුත් දේවල් පාවිච්චි කරලා ඒක වළක්වන්න උත්සාහ කරනව නේද? හරි? දැන් මේ වගේ ප්‍රශ්න ගොඩක් අහපුවම මේ වගේ ප්‍රශ්න අහපුවම ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ තුල සම්පූර්ණ මනුෂ්‍යයා ගොඩනැගිලාද නැද්ද කියලා. හරි? ඒ දේව ස්වභාවය ඇති සම්පූර්ණ මනුෂ්‍යයා ගොඩනැගෙන්න තමයි ජේසුස් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් ඉගැන්වුවේ. මතෙව් 16:24 කියනවා යමෙක් මාපස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා තමාගේ කුරුසිය රැගෙන මානුව ඒවා කියලා. දැන් මෙතන කියනවා තමාම නොසලකා කියලා එකක්. ඒතර තමාගේ කාරණා ගැන හිතන්නේ නැතුව, තමාගේ ගෞරවය සොයන්නේ නැතුව, තමාගේ තනතුර ආරක්ෂා කරගන්න සොයන්නේ නැතුව, උපායශීලීව ක්‍රියා කරන්නේ නැතුව, ඒ විදිහට මේ දේවල් මේ මට තියෙන දේවල් මම මෙතනට මේ தත්ත්වෙට දියුණු වෙලා තියෙන්නේ, මේ தත්ත්වෙට ඇවිල්ලා තියෙන්නේ මගේ සුදුසුකම් නිසායි. එහෙම හිතන මිනිස්සයා තමයි මට මගේ ස්වභාවයේ ඉන්නේ. එයා තමකම නැති කරගත්ත කෙනෙක් නෙමෙයි. තමාව නොසලකා ඉන්න කෙනෙක් නෙමෙයි. හරි? මේ ස්වභාවයේ ජේසුස් වහන්සේට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මමත් මිනිසෙක්නේ කියලා කියන්නේ ඒ කෙනා තමයි. මමත් මිනිසෙක්නේ කියලා කියන කෙනාගේ ඇතුළාන්තයේ තියෙන මූලාශ්‍රය යාගේ අහංකාරකම. හරි? ඉතින් මේ සම්පූර්ණ මිනිසයා ගොඩනගා ගන්න පුළුවන් කොහොමද කියලා බලන්න ඕන. ගොඩාක් මිනිස්සු නොයෙකුත් දේවල් කරනවා ඔක කරගන්න. වැරදි අවබෝධයෙන්. විවිධ පල්ලි අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ පල්ලි යෑම්, নমස්කාර, අරවමේ ඔක්කොම කරනවා. දැන් මේ එකක්වත් වැරදි කියලා මං කියන්නේ නැහැ. හැබැයි මේ එකකින්වත් ඒ දේ ළඟා කරගන්න බෑ. ඇතුළාන්තේ පවිත්‍ර වෙන්නේ නැතුව. ඇතුළාන්තයේ සැඟවුණු ජේසුට අප්‍රසන්න දේවල්
හැදෙන්නේ නැහැ පල්ලි ගියාට. අර මං කිව්ව ලිස්ට් එක කෙරුවට ඒවා හැදෙන්නේ නැහැ. දැන් හොඳ දේශනාවක් අහලා ආපු කෙනා කියනවා අද ෂෝක් දේශනාව කියලා. හැබැයි පහුවෙන්දර මතක නැහැ. ඒ ඇතුළාන්තේ හැදෙන්නේ නැති නිසා ඒව රඳන්නේ නැහැ. රැඳිලා තියෙන්නේ නැහැ. ඒතර සම්පූර්ණත්වයට කොහොමද ගොඩ නැගෙන්නේ? එපිස 1:16 බලන්න එහෙම කියනවා පාවුල්. එපිස සභාව ගැන යාඥා කරනවා ස්තුති කරනවා නොකඩවාම මෙහෙම ප්‍රඥාවේද එලිදරව් කිරීමේද ආත්මයක් නුඹලාට දෙන ලෙසත් උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව උන්වහන්සේගේ උරුමේ මහිමේ සම්පත කුමක්ද කියාත් අදහන්නා වූ අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කිමෙක්ද කියා දැනගන්න පිණිස නුඹලාගේ සිත් නැමැති ඇස් පහදන ලෙසත් තමයි පාවුල් එන්න බලාපොරොත්තුෙන් ඉන්නෙත් ස්තුති කරන්නෙත් යාඥා කරන්නේ. ඒතර බලන්න පාවුල් දෙන්න බලාපොරොත්තුෙන් සිටින දේවල් ගැන. හරි? එතකොට විතරයි තමා ගැන ඒ දේවල් සිද්ධ වුණොත් විතරයි තමා ගැන නොසලකා ජේසුස් වහන්සේ යන්න පුළුවන් කෙනෙක් සම්පූර්ණ මිනිසෙක් ගොඩනගෙන්නේ. ඒතර පාවුල් එපිසිර යන්න බලාගෙන හිටියේ නෑ ඒ අයගේ බිස්නස් වලට යාඥා කරන්න, ගෙවල් වලට ආශිර්වාද කරන්න, යක්කු එලවන්න නැහැ. නැහැ. සම්පූර්ණ මිනිසයා ගොඩනගෙන්න අවශ්‍ය දේවල් තමයි දෙන්න ආසාවෙන් බලාපොරොත්තුෙන් හිටියේ. දේව ස්වභාවය ඇති මිනිසයා ගොඩනගන්න. ඔබත් ආස වෙන්න ඕන ඒ දේවල් ලබා ගන්නයි. ජේසුස් උපමා කතාවක කිව්වා මෙන්න මෙහෙම දෙයක්. මංගල්‍ය වස්ත්‍රයක් හැඳ සිටි නැති කෙනෙක්ව ඒ මංගල්‍ය උත්සවයෙන් අරගෙන එළියට දැම්ම කියලා, අන්ධකාරයට දැම්ම කියලා. ඒ වගේම තමයි දේව රාජ්‍ය තුලට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔබ තුල දේව ස්වභාවය තියෙන්න ඕන. දේව ස්වභාවයේ ඇතුව ඔබ සූදානම් වෙලා හිටියොත් පමණයි ඔබට දේව රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන්. නැතිනම් අර මංගල්‍ය වස්ත්‍රේ නැතුව සිටි කෙනාට වෙච්ච දේ තමයි වෙන්නේ. ඉතින් ඒ බව මතක් කරලා මම මේ මොහොතින් මම නවතිනවා. ඔබ සැමට ජේසු පිහිටයි.